ආයුබෝවන් අදත් ඔයාලා හැමෝම පිළිගන්න දැනුමරයම YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ සව් හැදෙන ආකාරය ගැන. සව් එහෙමත් නැත්නම් සාගෝ කියලා කියන්නේ මූලික වශයෙන් සාගෝ පළම් ප්ලාන්ට් වැනි නිවර්තන කලාපයේ වගා කරන තාල වර්ගයේ ශාකවල කඳන් වලින් ලබා ගන්න පිෂ්ඨමය ආහාරයකට. මෙය කැලරි වලින් බහුල ආහාරයක් වුවද එහි ප්‍රෝටීන්, මේදය, විටමින් සහ තන්තු අන්තර්ගතය සාපේක්ෂව අඩුයි. නමුත් සව් ආශ්‍රිත ආහාර පිළියෙල කිරීමේදී පළතුරු, කිරි, පොල් කිරි වැනි වෙනත් අමුද්‍රව්‍ය එකතු කිරීමෙන් සමබල ආහාරයක් සකසා ගන්න පුළුවන්. සව් යනු ග්ලූටන් රහිත ආහාරයක්. එබැවින් සිලියක් රෝගය සඳහා පුද්ගලයන් මෙය උචිත වෙනවා. සව් ලබා ගන්නා ශාක සාමාන්‍යයෙන් ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල බහුලව වගා කරනු ලබන අතර එම රටවල ඇතැම් ජන කොටස් සව් ප්‍රධාන ආහාරයක් ලෙසද භාවිතා කරනවා. ඉන්දුනීසියාව, මැලේසියාව, පැපුවා නිව්ගිනියාව එක්ව සැලකුව විට ලෝකයේ සමස්ත සව් නිෂ්පාදනයෙන් 94.6ක් පමණ සැපයීමට සමත් වෙනවා. මෙම සව් පිෂ්ඨය නිස්සාරණය කරනු ලබන්නේ පරිණත වූ සව් ශාකයේ මජ්ජාව භාවිතා කිරීමෙන්. පළමුව ශාකයේ කඳ දිග අතට පලා මජ්ජාව ඉවත් කරනු ලබනවා. පසුව එම මජ්ජාව කුඩා කැබලි වලට තලා අඹරා ගන්නවා. මීළඟට ඊට ජලය එකතු කර උක්කු පිෂ්ඨමය ද්‍රාවණයක් සාදා ගනු ලබනවා. ඉන් පසුව මෙම උක්කු ද්‍රාවණය එහි ඇති තන්තු ඉවත් කිරීම සඳහා කේන්ද්‍රාපසාරී පෙරණයක් හරහා යවනු ලබනවා. තන්තු ඉවත් කළ පසු සව් පිෂ්ඨය ලබා ගන්නේ ඉතිරි වන කොටස් ජලයෙන් කිහිප වතාවක් සෝදා අනතුරුව ජලය ඉවත් කිරීමෙන් සහ වියලීමෙන්. මෙසේ ලබා ගන්නා පිෂ්ඨය තවත් සැකසුම් පියවර කීපයක් හරහා වෙළඳ පොලේ දැකිය හැකි සව් වැට බවට පත් කරනු ලබනවා. ඇතැම් පාරිභෝගිකයින් වෙළඳ පොලේ පවතින ටොපියෝකා කියන සීඩ්ස් වර්ගය සව් වැට ලෙස වරදවා වටහා ගන්නවා. නමුත් ටොපියෝකා කියන ඇට වර්ගය නිපදවනු ලබන්නේ මඤ්ඤොක්ක අලෙන් ගන්නා පිෂ්ඨයෙන්. කෙසේ වෙතත් මෙම ටොපියෝකා ඇට සව් සඳහා වන හොඳ ආදේශකයක් වෙනවා. සව් පෑන්කේක්, බිස්කට්, නූඩ්ල්ස්, පාන් සහ පුඩින් වැනි බොහෝ ආහාර වර්ග සඳහා යොදා ගනු ලබනවා. එසේම සව් ජලය සමග මිශ්‍ර කර සාදා ගන්නා තලප ප්‍රධාන ආහාරයක් ලෙස ඇතැම් රටවල භාවිතා කරනවා. බ්‍රූනායිහි ජනප්‍රිය ආහාරයක් වන අම්බුයාට් සෑදීමට සව් භාවිතා කරනවා. එසේම මැලේසියාවේ සාම්ප්‍රදායික ආහාරයක් වන මාළු සොසේජ් සෑදීම සඳහාද මෙය ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නවා. ලංකාවේ සව් කැඳ, සව් බොරො, සව් අලුව, සව් තලප වැනි ආහාර සෑදීමට සව් භාවිතා කරනවා. මීට අමතරව මධ්‍යසාර නොවන බීම සඳහා අවශ්‍ය ෆ්රුක්ටෝස් සිරප් සෑදීමටද සත්ව ආහාර සෑදීමටද සව් උපයෝගී කරගන්න පුළුවන්. සව් කැලරි බහුල ආහාරයක් වන බැවින් එය ශරීර ශක්තිය ඉහළ නැංවීමට සමත් වෙනවා. සව්වල අන්තර්ගත ප්‍රතිරෝධී පිෂ්ඨය ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරනවා. ඊට අමතරව සව්වල අඩංගු කැල්සියම් සහ යකඩ අස්ථි සෞඛ්‍ය නංවාලීමටත් රතු රුධිර සෛල ගණන වැඩි කිරීමටත් උපකාරී වෙනවා. කෙසේ වෙතත් සව් ශරීර බර පාලනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට සුදුසු ආහාරයක් ලෙස නිර්දේශ කරන්නේ නම් නැහැ. අධික ලෙස සව් ආහාරයට ගැනීමෙන් බඩ පිපීම සහ මලබද්ධය වැනි තත්ත්වවලට හේතු වෙන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.